Serendip ඇස්ට්‍රොලොජි නාලිකාව රාහු ග්‍රහයා කුම්භ රාශියේ ධනිෂ්ඨා නක්ෂත්‍රයට පැමිණීම සිද්ධ වුණා අගෝස්තු මාසයේ 2 වෙනිදා 2026. මේ ඉතා දීර්ඝ කාලයක්. ඒ කියන්නේ 2026 12 වෙනි මාසයේ දෙසැම්බර් මාසයේ 5 වෙනිදා දක්වාම ක්‍රියාත්මකයි. ඔබ දන්නවා කුම්භ රාශියට පැමිණීම 2025 දෙසැම්බර් 31 වෙනිදා තමයි සිද්ධ වුණේ. එහිදී සතභිෂා නක්ෂත්‍රයේ තමයි ගෝචරය ආරම්භ කරන්නේ. ඒ අනුව අගෝස්තු මාසයේ 2 වෙනිදා දක්වාම සතභිෂා නක්ෂත්‍රයේ ඔස්සේ ගෝචරය සිද්ධ වුණා පාද 4 ඔස්සේ. නැවත අගෝස්තු මාසයේ 2 වෙනිදා ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වෙනි පාදයෙන් ගමන ආරම්භ කිරීම ඔබට ලැබෙන ප්‍රගතිය කුමන ආකාරයකට බලපවත්වනවාද මේ දක්වා සතභිෂ නක්ෂත්‍රයේ ගෝචරය සිද්ධ කළා. ඒ අනුව ධනිෂ්ඨාවට පැමිණීම කුම්භ රාශිය තුලම නක්ෂත්‍රයේ වෙනසක් සිද්ධ වෙනවා. ඉතින් වෛදික මූලාශ්‍ර පැහැදිලි කරන්නේ නක්ෂත්‍රය අනුවයි ප්‍රතිඵල. ඒ අනුව ඔබට රාහු පිළිබඳව පැහැදිලි කරනවා නම් තාරකා විද්‍යාත්මකව රාහු කියන්නේ භෞතිකව පදාර්ථයෙන් නිර්මාණය වෙච්ච ග්‍රහ වස්තුවක් හෝ උපග්‍රහයක් නෙමෙයි. පෘථුවිය සූර්යයා සහ චන්ද්‍රයාගේ කක්ෂීය ගමන් මඟ මත පදනම් වෙච්ච ජ්‍යාමිතික ලක්ෂයක්. එක පැත්තකින් මේක උතුරු නෝඩය නැත්නම් නෝර්දර්න් නෝඩ් එක ලෙස හඳුන්වන්නේ. ඉතින් ග්‍රහණ ඇතිවීමේදී මෙම කක්ෂීය ඡේදන ලක්ෂයට ඒ කියන්නේ රාහු හෝ කේතු සූර්යයා පෘථුවිය චන්ද්‍රය ආසන්නයට පැමිණි විට තමයි සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ නිර්මාණය වෙන්නේ. ඒ අනුව ඡායාග්‍රහ සංකල්පය භෞතික ශරීරයක් නැහැ. නමුත් සූර්යයා සහ චන්ද්‍රයාගේ ඒ ආලෝකයේ කක්ෂීය ජ්‍යාමිතික බලපෑම පෘථුවියට එල්ල කරන ලක්ෂයක් නිසා වෛදික ජ්‍යොතිෂයේදී රාහු ඡායාග්‍රහයෙකු හැටියටයි හඳුන්වන්නේ. ඉතින් වෛදික සිද්ධාන්තවලට අනුව ඉතා පැහැදිලි ලෙස කියලා තියෙනවා කොහොමද මෙම ග්‍රහයාගේ ස්වභාවය ක්‍රියා කරන අන්දම පුජ්‍යලයාට බලපාන අන්දම. ඉතින් උපජය ස්ථානවල වගේම කේන්ද්‍ර ස්ථානවල බලය නිර්මාණය කරනකොට ඇතිවන ශක්තිය. ඉතින් ධනිෂ්ඨා නක්ෂත්‍රය කියලා කියන්නේම විශේෂයෙන්ම වෛදික මූලාශ්‍රවලට අනුව කුජ ග්‍රහයාගේ අධිපතිත්වය දරන නක්ෂත්‍රයක්. ඒ අනුව අෂ්ටවසු දෙවිවරු තමයි මෙහි අධිපතිත්වය දරන්නේ වෛදික මූලාශ්‍ර සඳහන් කරන ආකාරයට. ඒ අනුව ප්‍රසිද්ධ වඩාත් ධනවත් කියන අර්ථය තමයි ධනිෂ්ඨා කියන වචනේ අර්ථය. එහි සංකේතය වන්නේ මුරජය නැත්නම් බෙරය හෝ වීණාව. මේ දෙකම සංකේත හැටියට භාවිතා කරනවා. ඒකට හේතුව වන්නේ දීර්ඝ දුර ප්‍රදේශයක මේ ස්පන්දනය නැත්නම් ශබ්දය විහිදීම අර්ථය ලෙස අරගෙන. ඉතින් බෘහත් සංහිතාවට අනුව ධනිෂ්ඨා නක්ෂත්‍රය නැත්නම් මේ නක්ෂත්‍රයේ ඔස්සේ ග්‍රහයන්ගේ ගෝචරය සක්‍රිය වෙනකොට කුමන ආකාරයකටද පළදීම සිද්ධ කරන්නේ කියන එක සම්බන්ධයෙන් නාරද සංහිතාව ඒ වගේම සෙසු මූලාශ්‍ර පරාශර හෝරා ශාස්ත්‍රයේ විශේෂයෙන්ම ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඔබට වෘශ්චික ලග්න හිමියාට ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වෙනි පාදයට තමයි මුලින්ම පැමිණෙන්නේ අගෝස්තු මාසයේ 3 වෙනි දින සිට. 2 වෙනිදා තමයි හරියටම මේ පැමිණීම සිද්ධ වන්නේ. ඉතින් ඔබට විශේෂයෙන්ම 4 වන භාවය සුඛස්ථානය කියලා අපි හඳුන්වනවා. මානසික සහනය නිරූපණය කරන භාවය ඇතුළු තවත් බොහෝ කාරණා ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ධනිෂ්ඨා නක්ෂත්‍රයේ කුජ නැත්නම් අඟහරු ග්‍රහයාට අයිති නැකතක්. ඒ අනුව 4 වෙනි පාදයේ අනුව නවාංශකය අයත් වන්නේ කුජට. කුජ හිමි නවාංශකයක්. ස්වශේෂ්ත්‍ර නවාංශකයක් තවත් පැත්තකින් කිව්වොත්. ඉතින් ධනිෂ්ඨා නක්ෂත්‍රයේ අධිපති දේවතාවා අෂ්ටවසු දෙවියන් කියලා මම කිව්වා. පුජ්‍යලයාට ඔබට සම්පත්, ලාභ, ප්‍රසිද්ධිය, ස්ථාවර භාවය ප්‍රකාශයට පත් කරන අධිපති තත්වය දරන්නේ මෙම නක්ෂත්‍රයේ ස්වභාවය. ඉතින් පරාශර හෝරා ශාස්ත්‍රය කියනවා මෙවැනි කාලයක චතුර්ථේතු යදා රාහු ධනිෂ්ඨා යාංච වෘශ්චිකේ ඔබට ලැබෙනවා 4 වන භාවයේ රාහු කුජහිමි ධනිෂ්ඨා නක්ෂත්‍රයේ
ගෝචරය සිද්ධ කිරීම, අනිත් පැත්තේ මුෂික නවාංශගතව සිටින ගෝචර කාලය සහ හදිසි ලැබීම්, ඒ වගේම හතරවන භාවය පදනම් කරගත්ත ජයග්‍රහණ. මේ කාල වකවානුව තුලදී ඔබට අත්කර දෙන කාලයක්. ඉතින් නිවාස, දේපල, වාහන ලැබීම්, ඉඩකඩම් සම්බන්ධයෙන් සුබ කාලයක්. ඒ හා සමගාමීව ව්‍යාපාර කටයුතු කරන අයට මේ කාලය ඉතා සුබයි. නිවසේ සිට හම්බ කරන අයට මේ කාලය සුබයි. ඒ වගේම දීර්ඝ ප්‍රදේශයක් ඔස්සේ ඔබගේ එම ශබ්දය නැත්නම් මේ නක්ෂත්‍ර බලය විහිදෙන නිසා ප්‍රසිද්ධිය ව්‍යාපාරවල මේ කාල වකවානුව තුල සිද්ධ වෙනවා. ඉතින් බෘහත් සංහිතාව පැහැදිලි කරනවා වරහමිහිර ඍෂිතුමා බන්දුස්ථානයේ ස්ථිතෝ රාහුං වාසුදේව පූජිත තත. ඉතින් අනිහිත ධන ප්‍රාප්ති ඔබට ලැබෙනවා අෂ්ටවසු දෙවිවරුන්ගේ බලය. මෙම නක්ෂත්‍රය බලය. නොසිතූ අන්දමේ මූල්‍ය ලාභ, දේපල වටිනාකම් ඉහළ යාම, ඒ වගේම ගුඪ ශාස්ත්‍ර ඥානය, සැඟවුණු ශාස්ත්‍ර ඥානයක්. මේ බෘහත් සංහිතාව ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඊට අමතරව නාරද සංහිතාව කියනවා මෙවැනි කාලයක කුම්භ රාශෞ චීතේ රාහුම් ඔබට ලැබෙනවා කුම්භ රාශියේ රාහුගේ එම කුජගේ නක්ෂත්‍රයේ ධනිෂ්ඨාවේ ගෝචරය සිද්ධ කරනකොට සහ ස්වශේෂ්ත්‍ර නවාංශක බලය අවදිවීමත් එක්ක සතුරන් පරාජය වන කාලයක්. ඒ වගේම සිතේ යම් නොසන්සුන් බවක් සහ මවගේ සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකුත් මේ කාලය ඇතුලේ පවතිනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව නාරද සංහිතාව පැහැදිලි කරනවා. ඒ අනුව ඔබට මෙවැනි කාලයක වෘශ්චික ලග්න හිමියාට දේපල, නිවාස, වාහන සම්බන්ධයෙන් යම් ආකාරයකට පැරණි නොවිසඳුණු ඉඩකඩම් ප්‍රශ්න විසඳ ගන්න, නිවාස ඉදිකිරීමක් හෝ අලුත් වැඩියාවක්, ඉඩමක් මිලදී ගන්න, අලුත් වාහන ලාභ, දේපල වෙළඳ කටයුතු මේ දක්වා ඇනහිට තිබෙන බොහෝ දේවල් යලි සක්‍රිය කරන්න මේ කාලය ආරම්භ වුණා. ඉතින් ගොඩනැගිලි වෙන්න පුළුවන් ඉඩම් ආයෝජනවල ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳ කටයුතු කරන අයට නොසිතූ අන්දමේ මූල්‍ය ලාභ හිමි කරනවා. ඉතින් ධනය ලැබීම නොසිතූ වාසි අෂ්ටවසු දෙවිවරුන්ගේ බලය හමුවේ, ධනිෂ්ඨා නක්ෂත්‍රයේ බලය හමුවේ රාහුගේ බලයත් එක්ක හදිසි ධන ලාභ, උරුම හිමිකම් සහ සැඟවුණු මාර්ගවලින් මුදල් ලැබීම සිද්ධ වෙනවා. ඉතින් රාහුගේ එම දෘෂ්ටීන් අනුව ගත්තත් ඔබගේ රැකියාව මේ කාලවකවානුව තුළ ව්‍යාපාර කටයුතු පවා දැවැන්ත ප්‍රගතියක් හත්පත් කරන කාලයක්. බලය හොඳයි මෙවැනි කාලයක. සතුරන් හමුවේ ඔබව ජයග්‍රහණය කරනවා. මොකද නවාංශක බලය ගත්තත් ඔබට රැකියා ස්ථානයේ තමන්ගේ පෞරුෂය බලය වර්ධනය කරනවා. ආයතනික වශයෙන්, වෘත්තීය වශයෙන් පැවති සතුරු බර වේග, ඊර්ෂ්‍යාකරුවෝ, අභියෝග තියුණු උපාය මාර්ග මගින් අභිබවා යන්න වෘශ්චික ලග්න හිමියාට ශක්තිය ලැබෙනවා. ඉතින් මානසික තත්ත්වය, ගෘහස්ත පරිසරය ගැන කියනවා නම් යම් ආකාරයකට හතරවෙනි භාවය කියන්නේ චිත්ත පීඩා, මානසික සහනය නිරූපණය කරන භාවය. ඉතින් ඒ අනුව රාහු මෙහි ගමන් කරනකොට සිතේ නිතර නොසන්සුන් භාවයක් ඇති කරනවා. යම් ආකාරයකට එය මානසික සහනය නිරූපණය කරන භාවය. ඉතින් හතරවෙනි භාවය කියන්නේ නිරන්තර නොසන්සුන් බවක්. නමුත් අනාගතය පිළිබඳ අනවශ්‍ය බියක්, උදකලා බවක් ඇති වෙන්න පුළුවන් යම් ආකාරයකට ගෘහස්ත වශයෙන් පවුලේ අය සමග අදහස් හෝමාරු කරනකොට යම් යම් මතභේද ඇති නොවීමට වග බලාගත යුතුයි. කලබලකාරී බව යම් ආකාරයකට පාලනය කළහොත් ඔබට මෙම සියලුම දේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් විදේශ සම්බන්ධතා විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ගැන කිව්වත් ඔබට මෙවැනි කාලයක රාහුගේ මෙම ගමනත් එක්ක උසස් අධ්‍යාපනය, තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රවල නිරත වෙලා සිටින ඔබට තියුණු බුද්ධියක්, සැඟවුණු බුද්ධියක් ලැබෙන කාලවකවානුවක්. පර්යේෂණ සාර්ථකයි. මතුවෙන්න පුළුවන් බාධක අවධානය යොමු කළ යුතු කරුණු ගැන කියනවා නම් මාතෘ සෞඛ්‍ය ගැන මම කිව්වා. මානසික ඒකාග්‍රතාවයත් ඒ වගේමයි. සහ ඔබ ලේඛන හා ගිවිසුම් අත්සන් කරනකොට
විශේෂයෙන් දේපල ගනුදෙනු, වාහන ගනුදෙනු වලදී අසන්තබන ලේඛන හොඳින් කියවලා බලලා කටයුතු කිරීම වැදගත්. ඊළඟට ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 3 වන පාදයට පිවිසීම. ඔක්තෝබර් මාසයේ 4 වෙනි දින තමයි සිද්ධ වෙන්නේ. ඉතින් එහිදී ඔබට වෘශ්චික ලග්න හිමියන්ට දේපල සම්බන්ධයෙන්, නිවාස සම්බන්ධයෙන්, වාහන සම්බන්ධයෙන් ඉතාමත්ම සුබ කාලයක්. ඉතින් ඔබට මේ කාලවකවානුව තුල ධනිෂ්ඨා නක්ෂත්‍රයට අධිපති අෂ්ටවසු දෙවිවරුන්ගේ එම අධිපතිත්වය හමුවේ සම්පත් ලාභ ප්‍රසිද්ධිය ස්ථාවර භාවය ලැබෙනවා. මොකද සිකුරුගේ නවාංශක බලය සක්‍රිය වීමත් එක්ක චතුර්ථේතු යදා රාහු ධනිෂ්ඨායාංච තුලාංශකේ කියලා පරාශර හෝරා ශාස්ත්‍රයේ පැහැදිලි කරන්නේ මේ తත්වය. ගෘහ අලංකරණය, භෞතික සැප සම්පත්, සුඛෝපභෝගී බව වර්ධනය කරන නිසා. ඉතින් බන්දුස්ථානයේ ස්ථිතෝ රාහුං වාසුදේව පූජිතේ තත පැහැදිලි කරනවා මෙවැනි කාලයක සිකුරු හිමි නවාංශකයක ගෝචරය සිද්ධ කරනකොට 3 වන පාදයේ ගෘහස්ත වශයෙන් ඒ වගේම සැප පහසුව මේ කාලවකවානුව තුළ උදා වෙනවා. විශේෂයෙන් කලාත්මක ශාස්ත්‍රවල, රූපලාවන්‍ය ශාස්ත්‍රවල ඔබ කාන්තාවන් හා සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරනවා නම් ඒ හා සමගාමී බොහෝ ශාස්ත්‍ර, සෙසු ව්‍යාපාර පවා, ගෘහ අලංකරණ, මේවා සියලුම ශාස්ත්‍රයන් ඉතා හොඳ තත්වයකට කාර්යක්ෂමව සහ ලැබීම් පෙන්වන කාලවකවානුවක් ආරම්භ වීම තමයි සිද්ධ වෙන්නේ. නාරද සංහිතාව කියනවා කුම්භ රාශෞ චීතේ රාහුං කුජබේ තුලාංශකේ තත. මෙවැනි කාලයක ව්‍යාපාර ජයග්‍රහණ, ගෘහ සුඛය, නිවස තුල සැපය ලබා දුන්නත් සිතේ සුළු නොසන්සුන්භාවයක් ඇති වෙන එක වළක්වන්න බැරි බව. කෙසේ නමුත් ඔබට මෙය ඊ타ත්ම සුබ යෝගකාරී තත්ත්වයක්. ඉතින් කුජගේ වික්‍රමය සහ සිකුරුගේ අලංකාර බව එකතු වෙලා රාහුගේ සූක්ෂම බව විශේෂයෙන්ම ගෘහස්ත පරිසරය මූල්‍ය පසුබිම වෙනස් කරනවා. ඉතින් දේපල, නිවාස, වාහන සම්බන්ධයෙන් ව්‍යාපාර කටයුතු කරනවා නම් මේ කාලේ ඊටා හොඳයි. අලංකාර කරනවා නම් මේ කාලය හොඳයි. සහ ධනය ලැබීම සඳහා හොඳයි. ඒ වගේම සතුරන් සම්බන්ධයෙන්ුත් මේ කාලවකවානුව තුළ ඔබ ජයග්‍රහණය කරනවා. මාධ්‍ය sannivedana සේවා ශාස්ත්‍රවල නිරත වෙලා සිටින අයට ඔක්තෝබර් මාසයේ 4 වෙනිදා සිට දෙසැම්බර් 5 දක්වා ඉතා සුබ කාලයක්. ඉතින් ඔබගේ නම ප්‍රචලිත වෙන කාලයක්. තරඟකරුවන්ගේ උපක්‍රම පහසුවෙන් ජය ගන්න පුළුවන් කාලයක්. මානසික තත්ත්වය, ගෘහස්ත පරිසරය මේ කාලය තුල යම් නොසන්සුන් බවක්, හුදකලා බවක් ඇති වෙනවා. නමුත් පවුලේ අයත් එක්ක විවෘතව අදහස් හුවමාරු කිරීම වැදගත්. විදේශ සම්බන්ධතා ඉතාමත්ම හොඳයි, තීව්‍ර ආකාරයට සිද්ධ වෙනවා. විදේශීය ආයෝජන වලට අපේක්ෂා කරන අයට අතිශය සුබදායකයි. ඉතින් මේ ආදි වශයෙන් තමයි තොරතුරු ප්‍රකාශයට පත් කරන්නට පුළුවන්. ධනිෂ්ඨා නක්ෂත්‍රයේ 4 වන පාදයේ 3 වන පාදයේ ඔස්සේ ගෝචරය සිද්ධ කරන කාලවකවානුව තුළ රාහුගේ සිදුවන මෙම වෙනස අගෝස්තු මාසයේ 2 වෙනිදා දක්වා සතබිෂ නක්ෂත්‍රයේ රාහුගේම නැකතක ගෝචරය සිද්ධ කරලා එතනින් පසු ධනිෂ්ඨාව කුජගේ නැකතකට පැමිණීම තුළ ඔබට අලුත් වෙනසක් ජීවිතයේ අත්කර දෙන දීර්ඝ කාලවකවානුවක පසුබිම සම්බන්ධයෙන් මම පැහැදිලි කළේ. ඉතින් සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. සහ මේ දක්වා ඔබ සෙරන්ඩිප් ඇස්ට්‍රොලොජි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කළේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ගොඩක් දෙනෙක් දුරකථන අංකය එල්ලලා තිබ්බා. මම සඳහන් කරන්නම් 94යි 76යි 02යි 8යි 62යි 71. ඉතින් WhatsApp කෙටි පණිවිඩයක් එවලා ඔබගේ අවශ්‍යතාවය යොමු කරන්න. හැකි සෑම අවස්ථාවකදීම ඔබට පිළිතුරු ලබා දෙනවා. ස්තුතියි.